අපි යනවා පිස්සු කෙලින්ට. අපි රීදුරු මාත්තට ආයි ගියා. එයාගේ වයිෆ් තාත්තා ආයි ගියා. පිස්සු කෙලින් යනවා. හලෝ අපි බහිනවා කොහෙද මේ? මොකටද බහින්නේ අපි මේ? අපි දියල්ලක් බහින්න දියල්ලක් බලන්න මේ බහින්න හදන්නේ ජපාන් වල. අපි කතා ගන්න චවිරු. අනිවාර්යෙන් දැන් පාරේ පාරේ යන ගමන් ඉන්නේ මේ පල්ලයට බහින ගමන් ඉන්නේ. මේ සිරිපාදනයක් වගේ සීන් එකක් තියෙන්නේ. මේ පේනවා පල්ලය. සීතමී නාන්න වගේ තිබ්බනම් සෝක් ඈ. රයිට්. දියල්ල ගාව ඉන්නේ දියල්ල ලස්සන දියල්ලක් පෙන්නන්නම්. මෙහෙම බලද්ද ලස්සනයි. ඕ ආන්ති පට්ට ලස්සන ගෙවයක් දියල්ල බලන්න ආවා. අග්ගලගන් ඩෝම් පුතා හෙලේ නගින් ඩෝම් පුතා කිව්වද? පැස්සා වගේ නෙමේ පල්ලෙහාට උඩට නගින්න ගියාම පුදුම මහන්සි. ඔය මේ පැත්තේ මෙහෙට ස්පෙෂල් මේක වැරදිනේ. ඒක මේක නෙමෙයි. වසබි අයිස්ක්‍රීම් එකක් ගන්න හදන්නේ. වසබි හරි වසබි අයිස්ක්‍රීම් එකක් ගන්න හදන්නේ. මේක ස්පෙෂල් වසබි අයිස්ක්‍රීම් කියලා තමයි කියන්නේ. අවුරුද්දක් කියලා. උදේ ජපානයෙන් පිටත් උනේ. දැන් දවල් දැන් නිව්සීලන්ත කිට්ටු ඉන්නේ. තාම යනවා. රෝන්ද යනවා රෝන්ද. අපි මේ ඇවිල්ලා ඉන්නේ ජපානයෙන් නිව්සීලන්ත පැත්තට. මේ නිව්සීලන්ත පැත්ත. ඒක හරි ලස්සන පැත්තක්. බැලගමු. Oh my god. අපි ෆුජි සුගත සෙනසුන ෆුජි සුගත සෙනසුන පන්සල් පෙතුරට ගිහිල්ලා වන්දනා කරලා ඊට පස්සේ එළියට ගිහිල්ලා තුටු ටික පෙන්නන්න ඕනට. ෆුජිගම්බ ළඟ ලස්සන පන්සල. ඉතින් අපි පන්සලට ආවා අලුත් අවුරුද්දේ. ඈත ෆුජිගම්බ පේනවා. හරිම ලස්සනයි. කාමල් පිරිච්ච තැනක් තියෙන තැන යනවා ගන්නේ. කාමල් ඒ වල වලින් කියන නම දන්නේ නැත්තර මල් වල මොන හරිම ලස්සනයි. එතෙන් දැන් කාමල් වල යට වෙලා ඉන්නේ. පුරියා පුරිලා පොඩ්ඩක් හාලා කරලා මල් දැස්සක්
අර මොකද හිතෙන් චමිරු මේ ෆොටෝ ෂූට් එක ගැන? ඇත්තටම සතුටුයි ඉතින් ඒ ගැන. දිල්ලු වල මොකද ඉන්නේ? අපි ස්කයිවෝක් යන්න හදන්නේ. ඔහෝ පොඩ්ඩක් ඇවිදින්න. කොයිද මේකට මොකද්ද මන් දන්නේ මොකද්ද ඇක්තුවා උගුවන් පාලම යන්න අරන්නේ. බලමු උගුවන් පාලම කියලා. අපි ස්කයි ගාඩන් එකේ රෝස් ගාඩන් එකට ගිහලා තියෙන ස්කයි රෝස් ගාඩන් එක. මේ තියෙන්නේ ස්කයි ගාඩන් එකට. රෝස් මල් පාට රෝස් මල්. මේ ඇවිල්ලා මල්. මේවට මොනවද කියන්නේ ළමයි? මල් හැම තැනම මල්.